මම කියන්නේ මේ කණ්ඩායම් තුනම ඒ ගැන වගකීම් බාර ගන්නට ඕන. අත පිහදා ගන්න බෑ. අවසානයේ මේ ඔක්කොම එකතු වෙලා තමයි පුරවැසියා ග්‍රාහකයා මේ තොරතුරු ලබා ගන්න. ඔබට වගකීමක් තිබෙනවා ලියපු එක කියවන කෙනා කොහොම කියවයිද කියන එක. අහර ඇමතිවරයාට හිරේ නඩු පැවරිච්ච ඒ ඇමතිර නඩු වැටිච්ච ඉමුනෝග්ලොබියුලින් යලිත් ගහලා කියලා විහිළුවට කරන වැඩ නොවේ. ඒවා විහිළුවක් හෝ සෙල්ලමක් ඇටියට ගන්නත් අපි සූදානම් නැහැ. ගොඩක් ශේෂ්ත්‍ර නියාමනයක් තිබ්බට ජනමාධ්‍ය ලයිසන්ස් එක ගත්තට පස්සේ ගත්තම තමයි දැනට මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හානිදායක ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් ඒ ලයිසන් එක යලි කැඳවීමේ බලයක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට තියෙනවා. අනිවාර්ය වශයෙන්ම මේ ලයිසන් එක ලබා දීමේදී දීලා තියෙන කොන්දේසි අපි බලාත්මක කරනවා. බෞද්ධ ඉතිහාසය, බෞද්ධ තොරතුරු, ගමේ නගරේ, පන්සලේ තොරතුරු, පෙරහැර නරඹන්න, විචිත්‍රවත් ධර්ම දේශනා අහන්න. මේ සියල්ල ගෙනෙන එකම බෞද්ධ YouTube නාලිකාව SL පන්සල. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. SL පන්සල. සෞඛ්‍ය හා ජනමාධ්‍ය කියන තනි අමාත්‍යාංශයක් යටතේ කටයුතු කරනකොට එතනදී අපිට තිබෙන වැදගත්ම එක ආයතනයක් තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය. අපි කවුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කළත්, ඉන් පිට ආයතනවල සේවය කරත් අපේ තිබෙන එක ප්‍රධානතම අරමුණක් තමයි අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාම. මේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සේවය කරන ලක්ෂ 1.5ක් පමණ වන අපේ කාර්ය මණ්ඩලයට නිලධාරීන් සියලු දෙනාටම මේ ප්‍රමුඛ වගකීමක් පැවරෙන අතරෙම ඔබ මතක තියාගන්නට ඕන සෞඛ්‍ය කියලා කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පමණක් කළ හැකි දෙයක් නොවන බව. උදාහරණයක් ලෙස අපේ රටේ වැඩිම ප්‍රමාණයක් මරණ වලට හේතු සාධක වන 80%කට 83%කට පමණ බෝනෝන රෝග. ඒ බෝනෝන රෝග වළක්වා ගන්න පුළුවන් නම් අපිට මුල් මට්ටමේදී මේ මරණ ප්‍රමාණය අදාහගත නොහැකි ලෙසට අඩු කරන්නට පුළුවන්. ඒ අතර තිබෙනවා පිළිකා, වකුගඩු රෝග, හෘද රෝග ආදී දේවල්. සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ රෝහල් වලට පැමිණෙනකොට මේ පිළිකා රෝගීන් මත හෘද වස්තු සහිත ආබාධ තිබෙන අය එයා ඉන්නේ රෝගය ව්‍යාකූල වෙලා, සංකීර්ණ වෙලා. පිළිකාවල ඒක තත්ත්වය තාම දරුණුයි. දවසකට අපි අලුත් පිළිකා රෝගීන් 100ක් අඳුර ගන්නවා. නමුත් අපිට එන බොහෝ රෝගීන් සාමාන්‍යයෙන් අදියර 3ට වඩා එහා අය. ඉතින් අපිට මොකද සිද්ධ වෙන්නේ? සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන ප්‍රතිපාදනයෙන් විශාල ප්‍රමාණයක්. උදාහරණයකට මේ අපි ගත කරමින් ඉන්න වසරේදී රුපියල් බිලියන 604ක් අපි වෙන් කරලා තිබෙනවා සෞඛ්‍යයට. ලබන වසරේදී රුපියල් බිලියන 654ක් අපි වෙන් කරලා තිබෙනවා. මේ වැඩි ප්‍රමාණයක් යනවා අපිට ඊටම නවීන යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්නට. පිළිකාවට ප්‍රතිකාර කරන ලීනිය ඇක්සලරේටර් ගන්නට. එහෙම නැත්නම් හෘද ආබාධ ආශ්‍රිතව ඒ රෝග වලට ප්‍රතිකාර කරන්න පුළුවන් විදිහේ රෝග හඳුනා ගන්න පුළුවන් විදිහේ කැත් ලැබ් ඇතුළු නවීන අධිතාක්ෂණික උපකරණ මිලදී ගන්නට. ඒවැ පිරිවැය විශාලයි. ඒවැ නඩත්තුවත් විශාලයි. ඒ වගේම ඒකට අපිට කාර්ය මණ්ඩලය පුහුණු කර ගැනීමේ හැමදාම ගැටලු පවතිනවා. ඒ නිසා එක අන්තයක බර එන්න වැඩි වෙනකොට අපිට තිබෙන විසඳුම වන්නේ ඒ අන්තයටම අවධානය යොමු කිරීම පමණක්ම නොවේ. අපි බලාපොරොත්තු වෙනවා වසර 3ක් ඇතුළතදී ලංකාවේ විශාලතම නැත්නම් අපිට දැනට එහෙම එකක් නැහැ වෙනම ජාතික හෘද රෝහලක් කාඩියක් සෙන්ටර් එකක් පටන් ගන්නට ජාතික රෝහල ආශ්‍රිතව මහල් 16කින් සමන්විතව අපිට ඒකට රුපියල් මිලියන 12000ක් වියදම් කරන්න සිදු වෙනවා. මිලියන 12000. ඉතින් එන්න ඒ අංශයේ ඒ එන්ඩ් එකේ ඒ අන්තයේ වියදම වැඩි වෙන්න මොකද වෙන්නේ? සෞඛ්‍ය වෙනුවෙන් මේ රටේ ජනතාවගේ බදු මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරන්න සිදු වෙනවා. ඒ වගේම එයින් අපට බේරාගත හැකි ජීවිත ප්‍රමාණය යම් සීමාවකුත් තියෙනවා. නමුත් අපි මේ අන්තයෙන් පටන් ගත්තොත් රෝග වැළැක්වීම, රෝග
නිවාරණය කියන අන්තයට වැඩි අවධානයක් යොමු කළොත් අපිට පුළුවන්කමක් තිබෙනවා රෝග කලින් හඳුනා ගන්නට සහ මුල් අවස්ථාවේදීම සංකීර්ණ නොවු ප්‍රතිකාර වලින් ඒ රෝගියාගේ ජීවිතය බේරා ගන්නට සහ සෞඛ්‍යමත් වසර කිහිපයක් ඒ රෝගියා ඒ පුරවැසියාගේ ජීවිතයට එකතු කරන්නට. ඒ නිසා ඒ අර්ථයෙන් ගත්තට පස්සේ අපිට මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කටයුතු මේ sannivedanaya අතිශය වැදගත්. අපිට පේනවා ඇති sannivedanaya සඳහා හැමෝටම මේ sannivedanaya කරන්න බෑ. දැන් ડોક્ટર අශාන්ති කතා කරනකොට මම අහගෙන හිටියා සමිතත් එහෙමයි නේද? ඒකට තියෙන්න ඕනේ වෙනම කුසලතාවයක් තියෙන්න ඕනේ. අපේ ડોક્ટર ජයරුවන් බණ්ඩාරත් ඉන්නවා. මේ ආදී අපි නේද වැඩිපුර මේ sannivedanaya සෞඛ්‍ය sannivedanaya එදෙන අය ගත්තාම ඒගොල්ලන්ට සෞඛ්‍ය වෛද්‍ය දැනුමට අමතරව sannivedanaya පිළිබඳ විශේෂ හැකියාවකුත් තිබෙනවා. අපි ලේකම්තුමාටත් නේද කොවිඩ් කාලේ ඉතාම හොඳ sannivedakෙක් හැටියට ඒ කාලේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු හැටියට ඒ සමාජ දැනුවත් කිරීම කළා. ඉතින් මේ ආදී කණ්ඩායමක් අපිට ඉන්න නිසාම අපිට අවශ්‍යයි වැඩියෙන් මෙන්න මේ sannivedana කටයුතු වේගවත් කරන්න සහ ජනතාව මේ පැත්තෙන් දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙන අතරම තව දින කිහිපෙකින් එළඹෙන අලුත් අවුරුද්දේදී විශේෂයෙන් අපි මේ බෝනෝන රෝග සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළේ සම්බන්ධයෙන් විශේෂ කාර්ය සාධන බලකායකුත් හදන්න තවත් අමාත්‍යාංශ කීපයක සහායක සහිතව අපි වැඩිම මම කිව්වාගේ වැඩිම මුදල් ප්‍රමාණයක් කාලයක් අපි බරක් තබන්නේ මේ ශාස්ත්‍රය නිසා. ඉතින් ඒ පැත්තෙන් ගත්තට පස්සේදී ඔබගේ කාර්යභාරය යලි තගේ කරන්න ඕන. දැන් මෙතන ජනතාවට මේ පණිවිඩය අරගෙන යනකොට අපිට ප්‍රධාන වශයෙන් පියවර 4ක් පවතින බව මම හඳුනා ගන්නවා. එකක් sannivedakayaගේ පැත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධකයාගේ පැත්තෙන් පණිවිඩය ලබා දී. දෙක මෙතනට පැමිණෙන අන්තර්ජාලයෙන් මේක පරිහරණය කරන නැත්නම් ඒක ගන්න මාධ්‍යවේදියාගේ කාර්යභාරය. 3 ඔබ ලබා දෙන තොරතුරු ඊළඟට ප්‍රොසෙස් කරන මාධ්‍ය ආයතනයේ කාර්යභාරය. 4ට තමයි ඒක ග්‍රාහකයා නැත්නම් ජනතාව අතරට යන්නේ. මේ පළමු පියවර 3ම නිවැරදි අවබෝධයකින් සම්බන්ධීකරණයකින් සිදු වුණොත් තමයි ග්‍රාහකයා වන ජනතාවට නිවැරදි තොරතුරු sannivedanaya කරන්න පුළුවන්කම ලැබෙයි. එනිසා මේ කොටස් 3ටම මේ වගකීම පැවරෙනවා කාටවත් අතහරින්න බෑ. කෙනෙක් අතින් යම් අඩුපාඩුවක් හෝ යම් විකෘති කිරීමක් සිදු වුණොත් මම කියන්නේ මේ කණ්ඩායම් 3ම ඒ ගැන වගකීම් බාර ගන්නට ඕන. නේ අපි හරියට කිව්වා මේගොල්ලෝ හරියට තොරතුරු අරගෙන නැහැ කියලා අත විහිදා ගන්න බෑ. අපි හරියට තොරතුරු අරගෙන ගියා නේද? අපි ආයතනෙන් තමයි ඒක වැරද්ද කරේ කියන එක අත විහිදා ගන්න බෑ. අවසානයේ මේ ඔක්කොම එකතු වෙලා තමයි පුරවැසියා ග්‍රාහකයා මේ තොරතුරු ලබා ගන්න. දැන් හර්ෂ කිව්වට මේක වදකා සුධීර වඩා ප්‍රශ්නයක්. නේද? අර සින්දුකුත් තියෙන්නේ බිව්ව නේද වදකා සුධිය කියලා අපි අහලා තියෙනවා. ඒකෙන් නම් ඩයරියා එන්නේ නැති. ඉතින් දවස් දෙක තුනක් හොස්පිටල් එකේ හිටියා. ඒකෙන් ඒ වැඩේ අවසానයි. නමුත් අද ඊට වඩා sannivedanaya දියුණුයි. හැමදෙනාටම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. දැන් ජනගහනයට වඩා වැඩිද මන්ද ෆෝන්ස් තියෙන ප්‍රමාණය. හැමෝටම තියෙනවා. එනිසා අපි ලබා දෙන තොරතුරු පිළිබඳව වෙනදට වඩා වගකීමක් අපිට තියෙන්නට ඕන. දැන් මෙතන ඉන්නවා පත්තරවල ලියන මාධ්‍යවේදී. ඔබ ලියපු එක පත්තරේ අරගෙන කියවන්නේ සීමිත ප්‍රමාණයක්. මම මේ කියන එක ඕනනම් ඔයගොල්ලන්ගේ ආයතනෙන් අහලා බලන්න පත්තරවල සර්කියුලේෂන් එක කොහොමද කියලා. මාධ්‍ය අයිතිකරුවන් අපිට කියන දේ තමයි පත්තර විකිනෙන්නේ නැහැ. පත්තරෙන් විතරක් ආයතන පවත්වාගෙන යන්න බෑ. ලංකාවේ මං හිතන්නේ පොඩි ආයතන දෙක තුනක් කරුවාට පස්සේ පත්තර විතරක් කරන ආයතන ඇත්තෙත් නැහැ. ඒගොල්ලන්ට වෙන වෙන ව්‍යාපාර තියෙනවා. බෑ දැන් තියෙන්නේ පත්තරේ ඔබ ලියන දේ පත්තරේ අරගෙන කියවන ප්‍රමාණය සීමිත වුණාට උදේට අර පත්තර කියවන එකෙන් තමයි කට්ටිය පත්තර බලන්නේ. පටන් ගත්තේ විනාඩි 5ක පත්තර සිරස්තල කියවන්න උනාට පත්තර මල්ලි දැන් එහෙම නෙවෙයි පත්තර අයියලා මල්ලිලා විනාඩි 30 45
පත්තරේ සිරස්තලයේ කියවන විතරක් නෙවෙයි තමන්ගේ අදහසත් එකතු කරලා කියනවා. අන්තිමට මොකද්ද කන්ටෙන්ට් එක කියලා නෙවෙයි වැදගත් වෙන්නේ අහගෙන ඉන්න කෙනාට ඔළුවට යන්නේ ඒ කියවන කෙනාගේ අදහස. ඒක නිසා දැන් මේ පත්තරේ ලිව්වට විතරක් හරියන්නේ නැහැ. ඔබට වගකීමක් තිබෙනවා ලියපු එක කියවන කෙනා කොහොම කියවයිද කියන එක. දැන් මම නම් ලිව්වා ඒවට මෙයා වැරදිද කිව්වෙකට වැඩක් නැත්තේ ඔබ ලියන එකෙන් ඔබගේ නම සහිත ආටිකල් එක තමයි මහ ජනතාවට යන්නේ මෙන්න මෙහෙම දෙයක් උනේ කියලා. හරිද? විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් එහෙම ලියනකොට සහ ප්‍රචාරය කරනකොට යම් තැනකදී විශ්වාසය බිඳවැටුනොත් ඒක හදන්න අමාරුයි කියලා මතක තියාගන්න. මේක සෙල්ලමක් නෙමෙයි. ඔබට වැඩ කරන්න සිදු වෙලා තිබෙන ජනතාවගේ විශ්වාසය මේ අවකාශයේ තියෙන සංඛ්‍යාත ආදී සියල්ලමත් එක්ක. මම සිද්ධියක් කියන්නම් මේ විශ්වාසයේ වටනේ කොතරම් බරපතලයිද කියලා. මෙතන ඉන්න නාලිකාවක් පහුගිය දවස්වල වාර්තා කරන නේද ප්‍රවෘත්තියක් ඉමුනෝග්ලොබිලින් ගැන. ඒ ඉමුනෝග්ලොබිලින් රටේ හරි ප්‍රසිද්ධයි. අපි මේ රටේ ඖෂධ එන්නත් කොච්චර පාවිච්චි කරනවද? ඒ ඔක්කොම වඩා টොප් එකේ තියෙන ඉමුනෝග්ලොබිලින්. ඉමුනෝග්ලොබිලින් ගෙන්නපු ක්‍රියාවලිය ඒක අතිශය දෝෂ සහගතයි. ඒ කාලේ අපේ රටේ සාමාන්‍ය ක්‍රමවේදයට ඖෂධ ගෙන්නන ක්‍රමයක් තියෙනවා. හදිසි අවස්ථාවකදී ඖෂධ ගෙන්නන ඒත් නීති අනුකූල ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රම දෙකෙන්ම බැහැරව බලපෑම් සහගතව තමයි ඒ ගනුදෙනු සිදු වෙලා තිබෙන්නේ. ඒක දැන් අධිකරණ විභාගෙමින් පවතිනවා. එතකොට දැන් එහෙම කෙනෙක් වැරදියට ඉමුනෝග්ලොබිලින් ගෙනල්ලා වංචාවක් කරයි කියන එකෙන් අදහස් වෙනවද ඉමුනෝග්ලොබිලින් අපි ගෙන්නන්න ඕනේ නැහැ කියලා? එහෙම එකක් නැහැ නේ. ඊට පස්සෙත් අපි ඉමුනෝග්ලොබිලින් ගෙනාවා. හැබැයි යමෙක් ඒක වාර්තා කරනවා නම් අහර ඇමතිවරයාට හිරේ නඩු පැවරිච්ච ඒ ඇමතිර නඩු වැටිච්ච ඉමුනෝග්ලොබිලින් යලිත් ගෙනල්ලා කියලා. ඒක අදහස මොකද්ද? ඒතර ඒ කියන්නේ අර මොකක් හරි ඒ හොරාට ගෙන්නපු හරි ඒ ප්‍රමිතියෙන් තොර හරි ඉමුනෝග්ලොබිලින් මෙන්න ආයෙ ගෙනල්ලා. ඇයි එහෙම වාර්තා කරන්නේ? මොකක්ද ඒකේ පරමාර්ථය? කාට ගහන්නද? කවුරු පෞසාවට පත් කරන්නද? මොකද ඒ කියන්නේ අර ඕන්නම් සාදිස් ගුරුනාන්සේ අම්බලන්ගොඩ ඉඳලා කොළඹට අර නාටකම් පෙට්ටිය අරගෙන ආපු විදියටත් නිවුස් වාර්තා කරන්න පුළුවන්. දැන් අර දිනවනේ ගොඩක් අය. එහෙම ප්‍රවෘත්ති වාර්තා කරන්න බෑ. ඒ මොහොතේදී නිවුස් එකක් තියෙනවා. ඒවා මේ එකට එකතු කරලා වාර්තා කිරීම වාර්තාකරණය නෙවෙයි. ඕක ආපදාවිත් කළා. ඉන්දියානු සාගරයේ අවස්ථා කිහිපයකදී පහළ වායු ගෝලයේ කැළඹීම් කිහිපයක් ආවහම කාලගුණ විද්‍යාඥයන් ඒ අවස්ථාවේ ඒ தත්ත්වය කියනවා. එතකොට ඒ තුන හතරම එකතු කරලා එක ප්‍රවෘත්තියක් හදුවාට පස්සේ මොකද වෙන්නේ? සම්පූර්ණ ජනතාවගේ මනසට යන්නේ විකෘති සාගත ප්‍රවෘත්තියක්. මේවා විහිළුවට කරන වැඩ නොවේ. ඒවා විහිළුවක් හෝ සෙල්ලමක් හැටියට ගන්නත් අපි සූදානම් නැහැ. ජනමාධ්‍යවේදියෙක් අපිට වාර්තා කරා. ඒක නිසා අපි ප්‍රචාරය කරා කියන්න අත පිහදා ගන්න බෑ. මොකද අපේ රටේ මේ සියලු රූපවාහිනී නාලිකාවලට ලයිසන් එක ලබා දීලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ. ඒ ලයිසන් එක ලබා දීලා තියෙන తాවකාලිකව ටෙම්පරරි ලයිසන් එකක්. අවසනාවකට අපේ රටේ ගොඩක් ශේෂ්ත්‍ර නියාමනයක් තිබ්බට ජනමාධ්‍ය ලයිසන් එක ගත්තට පස්සේ ගත්තම තමයි දැනට. ඒ කියන්නේ ටෙම්පරරි වුණාට ඒක අලුත් කිරීමක් මොකක්වත් නැහැ. ඒ නිසා ටෙම්පරරි ලයිසන් එක තියාගෙන ඉන්නවා. ඒ ලයිසන් එක දෙනකොට තියෙනවා මෙන්න මෙහෙම. conditions කීපයක් තියෙනවා. The license may be revoked by me කියන්නේ ජනමාධ්‍ය අමාත්‍යවරයා on following grounds කියලා
තියෙන එකක් තමයි detrimental to the interest of public health. මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හානිදායක ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් ඒ ලයිසන් එක යලි කැඳවීමේ බලයක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට තියෙනවා. ඒක ඒ ලයිසන් එකෙන් මේ අය පොරොන්දු වෙලා තමයි බාර අරගෙන තියෙන්නේ. හැම විෂයක්ම එහෙම දාලා නැහැ. ජාතික ආරක්ෂාව දාලා තියෙනවා. ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් කියනවා මහජන සෞඛ්‍යත් කියනවා. එනිසා මෙතනින් එහාට කවුරු හරි මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් විකෘති සාගත ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් දැන් අපි කරමින් ඉන්නේ ලියුමක් යවලා ඒක නිවැරදි කරන්න කියන එක පමණයි. අනිවාර්ය වශයෙන්ම මේ ලයිසන් එක ලබා දීමේදී දීලා තියෙන කොන්දේසි අපි බලාත්මක කරනවා. එහෙම නැතුව රටක් ඉස්සරහට යන්න බෑ. ඒක කරන්නට ඕනේ. කියන්නේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශ්වාසය රටේ ජනතාවගේ බිඳ වැටුනොත් එතනින් එහාට පුත් කරන්න බෑ. ඖෂධ සම්බන්ධයෙන් විශ්වාසය වැටුනොත් මොකද කරන්නේ? ඖෂධය ලබා දෙන විශේෂඥ වෛද්‍යවරයෝ අපේ කාර්ය මණ්ඩලයේ කෙනා විතරක් නොවේ මහ ජනතාවත් ඒ ගැන භීතියට සැකයටපත් වෙනවා. ඒ නිසා මගේ ඊටාම කාරුණික ඉල්ලීම අපේ ජනමාධ්‍යවේදී සහෘදයන්ගෙන් ඔබ ප්‍රවෘත්තිය ලියලා දුන්නා නැත්නම් ප්‍රවෘත්ති අරගෙන ගියා ආයතනෙන් තමයි වැඩේ අවුල් කරේ කියලා කියන්න එන්න එපා. ඔබට වගකීමක් තිබෙනවා ඒ ප්‍රවෘත්තිය ගැන. මොකද ඔබේ නම තමයි ඒක ඉස්සර සටහන් වෙන්නේ. පත්තර නම් කෙලින්ම ලියනවා නැත්නම් අතන සටහන් වෙනවා. අපි ඔක්කොම මේ වගකීම ගමු. අපි ඔක්කොම වගකීම ගමු. මේක මම යලි කියන්නේ මේක සෙල්ලමක් නෙමෙයි. විශේෂයෙන් මේ තිබෙන කොන්දේසියක් දාලම තිබෙන්නේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ ආකාරයට සංනිවේදනයේදී සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන විශ්වාසය ආරක්ෂා කළ යුතුම නිසා. එම නොවන්නට අපේ රෝහල් පද්ධතිය පිළිබඳව අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳව අපේ ක්‍රමවේදයන් පිළිබඳව විශ්වාස නොකළොත් අර කිව්වාගේ ජනතාව විකල්ප වලට යනවා. ඒ විකල්ප අපිට පාලනය කරන්න අමාරුයි. දැන් මේ වදකාසුදි නෙමෙයි තව ගොඩක් සුදි එන්න පුළුවන්. එතනට ජනතාව තල්ලුනොත්. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. ප්‍රතිශක්තිකරණයේ මේ ගානට අපි අරගෙන ආවිලා තිබෙන්නේ කොතරම් පරිශ්‍රමයක් දරලාද? දැන් සමහර තැනක පොඩි පොකට් එකක් ඩෙවලොප් වෙමින් පවතිනවා. ප්‍රතිශක්තිකරණයට විරුද්ධව. ඒවට අපි වැඩ කටයුතු කරන්නට ඕනි. ඔබට මතක ඇති අපේ රටේ දරුවෝ තරුණ ජීවිත කීපයක් අහිමි වුණා. දියවැඩියාවට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම වෙනුවට සමහර විශ්වාසයන් මත පදනම් වෙලා තැන් තැන්වල ප්‍රතිකාර ගන්න ගිහිල්ලා. මේ සියලුම දේවල් අතරින් අපි මේ කටයුතු කරගෙන යන්නේ. ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට මම විශේෂයෙන්ම මෙතනට අපි මේ දෙකම සම්බන්ධයි නිසා මම මේලා අවධාරණය කරනවා. අපි සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන විශ්වාසය ඉදිරියට ගෙන යමු. මොකද ඔබට පුළුවන් ඕන වෙලාවක මේ විශේෂඥ වෛද්‍යවරු විශේෂඥ කණ්ඩායම කන්ටැක්ට් කරගන්න. මොනවා හරි ගැටලුවක් තිබෙනවා නම් එයාගෙන් විමසන්න. ජනමාධ්‍ය කියලා කියන්නේ views සහ ratings නොවේ. මිනිසුන්ගේ ජීවිත කියන එකත් අපි මතක තියාගන්නට ඕන. ඕන වෙලාවක අහන්න පුළුවන් මේ අයගේ. ආන්න. නිකම්ම ආසන්නතම මොකක් හරි වෙන සිදුවීමම ඒකට රූට් කෝස් එක වෙන්නේ නැති බව මතක තියාගන්න. ඒ නිසා අපි දැන් සම්මානක් දෙනවා කීප දෙනෙකුට. එයාට සුබ පතනවා. ඔබගේ පැමිණීම අපි අගය කරනවා. ඒ පැමිණීම අපිට ලොකු ධෛර්යයක්. ඉතින් අපි තාක්ෂණයේ දියුණු වෙනකොට ඒ අතරෙත් ඔබ පැමිණිලා මෙතනට යම් යම් ප්‍රශ්න විචාරය කරලා ඒවා निराකරණය කරගන්න එක හොඳයි. හැම අමාත්‍යාංශයක්ම හැම දෙපාර්තමේන්තුවක්ම සතිපතා මෙහෙම කරන්නේත් නැහැ. අපි කැබිනට් මාධ්‍ය සාකච්ඡාව සතිපතා තිබෙනවා වගේම ඒ වගේ කරන සතිපතා ඔබට මේ සෞඛ්‍ය sannivedanaya කරන තැන තමයි අපේ සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශය. ඉතින් ඒ අපේ ආයතනයත් මාධ්‍ය විදිහට හැටියට ඔබත් ඊටාම සුහදව මේ කටයුතු කරගෙන යන්න කියලා ඉල්ලීමක් කරමින් යලිත් වතාවක් රට වෙනුවෙන් අපි ඒ වගකීම ඉටු බෞද්ධ ඉතිහාසය, බෞද්ධ තොරතුරු, ගමේ නගරේ, පන්සලේ තොරතුරු, පෙරහැර නරඹන්න, විචිත්‍රවත් ධර්ම දේශනා අහන්න. මේ සියල්ල ගෙනෙන එකම බෞද්ධ YouTube නාලිකාව SL පන්සල. subscribe කරන්න, like කරන්න,
කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. SL පන්සල